මැණික් ගඟෙන් පැන්සන හාරන්නේ වලට වඩින දෙවිඳු ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිඳු මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු සුබ උදෑසනක් හැමෝටම. පැය 9:00ක විතර බස් ගමනකින් පස්සේ ඔන්න අපි ආවා ඔකන දේවාල භූමියට. දැන් වෙලාව 4:00ට විතර ඇති. අපේ කට්ටිය දැන් බෑග් ටික බස් එකකින් බාගෙන බස් එකෙන් ගියා. කොහොම හරි හෙට උදේම අපේ පාගමන පටන් ගන්න තමයි ඉතින් අපි හිතන් ඉන්නේ. බලමු මොකද වෙන්නේ කියලා ඉදිරියට. ඒත් එක්කම ඔයගලන්ට පෙන්වන්න කියලා හිතුවා මේ ඔකඳ බෙරළ තීරය. මේක සුන්දරත්වයේ වගේම මේකේ තියෙනවා ඉතිහාස කතාවක්. කතරගම දෙවියන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරාට පස්සේ වැඩම කරපු යෝට්ටුව නැත්නම් ඔරුව පසුකාලීනව ගලක් බවට පරිවර්තනය වුණා කියලා තමයි මේ පැත්තේ ජනවහර නම් කියවෙන්නේ. ඒක පසුකාලීනව ඔරුගල නමින් හැඳින්වුවා කියලා කියනවා. වෙරළ සුන්දරත්වයේ බලපුව අපේ නඩු ඊළඟට ආවේ මොකද දේවාලයෙන් අපේ පාදයාත්‍රාව සඳහා ආශිර්වාද ලබා ගන්නවා. මේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ ඔකේ දේවාලය. මේක ඉතින් පැරණි දේවාලයක් සහ මේකේ මෙහා බැඳුණු තමත් ලොකු හාස්කම් තියෙනවා. සාමාන්‍යයෙන් මේ පාදයාත්‍රාවේ යන්නේන සෑම සියලු දෙනාම මේ දේවාලයට පැමිණ ආශිර්වාද ලබාගෙන තමයි මේ පාදයාත්‍රාව පටන් ගන්නේ. සුබුදාසනක් සියලුම දෙනාට. දැන් අපි ඉන්නේ හරියටම කුමරවැල් ජාතික වනෝද්‍යානය පිවිසුමේම තමයි දැන් ඉන්නේ. ඒ කියන්නේ ඔකන්ද දේවාලය ඇඳලා ඇවිල්ලා දැන් ගමන පටන් අරන් තියෙන්නේ මේ පාදයාත්‍රාව සුරින්දුනි කතරගම සුරකිමු මැනවි ලක්දිව 2026. අපි 2025 පාදයාත්‍රාව සාර්ථකව නිමා කරා. අපේ කණ්ඩායමේ 5 දෙනෙක්ගෙන් පිරිසකකින් දැන් මේ පාර මේ අපේ ඉන්න 9 දෙනෙක් අපි හිතනවා මේ පාර මේ අපිට මේ ඒ කියන්නේ සතා සිව්පා වගේ ගොඩක් කරදර තියනවා කියලා මේ වාර්තා වෙලා තියෙන කට්ටියට අපි හිතනවා ඉතින් අපිට මේ දෙවි හාමුදුරන් පිටින් මේ ගමන හොඳටම ගිහිල්ලා නිමා කරන්න පුළුවන් වෙයි කියලා සතුටින් භක්තියෙන් සාමයෙන් නිමා කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඊට පස්සේ දැන් අපි කුමන ජාතික වනෝද්‍යානයේ සාමාන්‍ය කිලෝමීටර ආසන්න දුරකට දැන් පානගලා තියෙන්නේ. මෙතනින් එහාට අපේ පළමු නැවතුම තමයි බාංගුරා අලපුව. ඊට පස්සේ කුඩා කැබිලිත තමයි අපේ රාත්‍රී නවාතැන් පොල් ලෙස මේ අපි අනුමාන කරන්නේ. එතනට කොහොම හරි යන්න නෙවෙයි යනවනේ අනිවාර්යෙන්ම යනවා. ඉතින් මේ පාර මේ පාදයාත්‍රාව කරුණා කරන සියලුම බැතිමතුන්ට හොඳින් කිසිම කරදරයක් අතුරු අන්තරාවක් නැතුව කඳසොරින්දු දෙසා මේ පාදයාත්‍රාව කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් දැනට අපි ගිහින් එන්න සුරින්දුනි කතරගම 2026 සමගින් නැවත එකතු වෙමු. හරෝහරා. මැණික් ගඟෙන් පැන්සන හාරන්නේ වලට වඩින දෙවිඳු ලෝ සතහට සෙත සලසා කැබිලිත්තට වඩින දෙවිඳු මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු නොහොත් නගා වැඳපල්ලා සෝබාදහමේ අපේ දෙවිඳු නොහොත් නගා වැඳපල්ලා. අපි දැන් ඉන්නේ කුමන ජාතික වනෝද්‍යානයේ ඇවිල්ලා කිලෝමීටර් 4ක පමණ දුරක් 4කට ආගම් දුරක් ඇවිල්ලා යෝධලිප කියන තැන ගොඩක් අය මෙතන දන්නවා මේ මොකද මේ ලිප් ගල් 3ක් තියෙන නිසා යෝධලිප කියන්නේ ඉස්සර කාලේ නම් මෙතන එහෙම යුම් කරා කියලා එහෙම කියන්නේ ජනප්‍රවාදේ. ඒ වගේම මෙතනින් එහාට දැන් පේනවා ගොඩක් බැතිමතුන් මෙතන විවේක ගන්න ආකාරයක් පේනවා. මේක තමයි අපිට පළවෙනි දවසේ තියෙන පළවෙනි විශේෂ ස්ථානය අපි පහු කරන පළවෙනි මෙතන. ඇත්තම කිව්වොත් දැන් අපි ගත්තේ ඔයගලන්ට ඉතාම විශේෂණක් පෙන්වන්න. මේ තමයි බඹරගත් කලාව ආරණ්‍ය සේනාසනයේට ඇතුළේ
ඉතාම අමිහිරි මතකයක් එක්ක බැඳුණු මාවතක් මීට මාස 2කට පමණ පෙර මෙහි වැඩ සිටින ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ නමක් කොටියේ ආරයකට පොත් දීමකට දක්වනවා. ඇත්තටම කියන්න ඕනේ කුමන ජාතික වනෝද්‍යානයේ ඉන්න කොටි ගැන විශේෂයෙන් කිය යුතුයි. මෙහි වැඩිපුරම වෙසෙන්නේ ලේනව කොටි කියන අය තමයි. ඒ කියන්නේ ලේනව ජාන සහිත කොටි. ඒගොල්ලෝ මිනිසුන්ට ඊටමත් කරදරකාරී විදියට ඒ කියන්නේ ඇටැක් කරන කට්ටිය තමයි ගොඩක්ම කුමන ජාතික වනෝද්‍යානයේ ඉන්නේ. යාල ජාතික වනෝද්‍යානයත් එක්ක සංසන්දනය කරන විට මේ ඉන්නේ අපේ නඩේ තමයි මේ ඉන්නේ. නඩේ ඉන්නවා මේ පාර අමුතු කට්ටියක් ඉන්නවා මේ පාර. අලුත් කට්ටියක්. පරණ 5 දෙනෙක් ඉන්නවා. මේ කෝඩු කියලා කියාගන්න එක්කෙනෙකුත් ඉන්නවා මේ ඉන්න කන්නඩි දා. පිටිපස්සේ ඉටිකඩු පානම් වී මේට්. එයා දෙමළ එක්කෙනෙක් අපි මගින් අල්ලගත්තේ. ඔයගලන්ට දැන් පේනවා ඇති මොන වගේ පරිසරයකද කියලා මේ මිනිස්සු ගමන් කරන්නේ. තම ශුෂ්ක පරිසරයක් තමයි මෙහි තියෙන්නේ. වතුර බවුසර් ගෙනහලා තියෙනවා. ඒව ඇත්තටම හොඳ වැඩ මේ වගේ බැතිමත් කාරණාවකදී ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ වැඩ. ඒවට අපි ගෞරව කළ යුත්තන්ට ගෞරව කරන්න ඕනේ අනිවාර්යෙන්ම. දැන් ඔයගලන්ට පේනවා මෙතන කොහොමද උලඟ මේක දෙමළ මිනිසුන්ගේ සිරිතක් වුණාට මේවා අපිත් කරන්න ඕනේ. මේ අත්දැකීම අපි ඇවිල්ලා ලබා ගන්න ඕනේ. අපි සිංහලද දෙමළද ඒක අදාළ වෙන්නේ නැහැ. මේ වගේ විවිධ ආගම්වල චරිත වාර්තා තියෙනකොට අපි මේ සියලු දේ අපි කරලා බලන්න ඕනේ. එක දැන් අපි ශ්‍රී ලංකාව කිව්වහම අපේ රටේ තියෙනවානේ ආගම් ගොඩක්. එතකොට අපිට අයිතිය තියෙන ඒ හැම ආගමකම දේවල් අපිට අත්හදා බලන්න. කොහොමද ඒ මිනිස්සු ඒ මිනිසුන්ගේ ආගම් වෙනුවෙන් කැප වෙන්නේ කියලා. අනික මේ අත්දැකීම කොච්චර ලස්සන පරිසරයකද මේ යන්නේ. සාමාන්‍ය මිනිසුන්ට එදිනදා යන්න බැරි තැන් මේවා. ඉතින් මේ වීඩියෝ බලන ඔයගලන්ට තාතරින් ආරාධනා කරනවා මේ තැන් බලලා මේ වගේ ගමනක් ඇවිල්ලා මේ අත්දැකීම ඔයගොල්ලොම ඇවිල්ලා ලබා ගන්න කියලා. අපිට අන්නතන ඈතින් පේනවා බාංගුර නවාතැන්පල. එතනින් අපි තවත් මෙන්න මේ පැත්තට යනවා අපේ ඊළඟ නවාතැන්පලට. අපි මේ පැත්තට ගිහිල්ලා හම්බෙමු. අපි ගිය පාර ආපු පාර අපේ නඩේ මෙන්න මෙතන වේග ගත්තා මට මතකයි. 2025 මේ වෙලාවේ නඩේ පොඩ්ඩක් කැඩලා ඉන්නේ. කට්ටියක් පිටිපස්සෙන් කට්ටියක් ඉස්සරහෙන් මං විතර තනියෙන් මැද. එහෙම තමයි. බලන්න මේ පරිසරයේ සුන්දරත්වය කොහොමද කියලා. රටේ එක එක පැති එක එක විදිහයි. දේශගුණික වශයෙන් වෙනස් වෙනවා. පාරිසරික වශයෙන් වෙනස් වෙනවා. මේ අත්දැකීම් ගන්න ඉතින් මෙයාගේ ගමන් එන්න ඕනේ. මං ආයෙත් පුළුවන් හැම වෙලාවකම මතක් කරනවා. මේ තැන් වලට ඇවිල්ලා මේ රටේ ජීවත් වෙන එක එක විවිධ මිනිස්සුන්ගේ විවිධ අත්දැකීම් අපේ දැසින් දැක බලා ගන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් එන්න. උලඟ කොහොමද කියනවනම් ආගෙන යන ගානට උලඟ. අම්මෝ. පේනවද නැහැ WhatsApp එකේ පේන ඇති උලඟ. පේන්නේ නැති වැඩි ගණන් ගන්න එපා. අලි වසුරු කියන්නේ මේකට විතර දෙවේලේ සත්තු වෙන තැනක්. මෙතන වතුර පාරක් තියෙනවා. අනිවාර්යෙන් මෙතන සත්තු වෙනවා හවස වෙනකොට වතුර බොන්න. ඊට
කලින් අපි අඩ ඉක්මන් කරලා යන්න ඕනේ. නැත්තම් අපි ඒගොල්ලන්ගේ තැනට ඇවිල්ලා ඒගොල්ලන්ට කරදරයක් වෙනවා. ඊට පස්සේ ඉතින් බොරුට අපි සේ සත්තුන්ට බැලලා වැඩක් නැහැ. අපි දැනගන්න ඕනේ අපේ වැඩේට ගාන්න වෙලාවට කලාවට ගිහිල්ලා ඒ වැඩේ ක්‍රමානුකූලව ඉවර කරගන්න. දැන් අපි බාංගුර කියන නවතැන්පල පහු කරලා ඉස්සරහට යන ගමන් තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතන පේන්නේ නැති මම මේ විතර කැමරාවල් නැහැ. අතන සුදු පාට බෝඩ් දෙකක් තියෙනවා පේනවද? ඒකේ වම් පැත්තේ බෝඩ් එකේ තියෙන අනාරක්ෂිත ප්‍රදේශයක දිය නෑමෙන් වලකින්න කියලා. එහා පැත්තේ එන දේ ඉතින් ආය අමුතුවෙන් පෙන්වන්න ඕනේ නැහැ. නේනවා? අනිවාර්යයෙන්. එහෙම දේවලුත් තියෙනවා ඉතින්. ඇත්තම කොත් දෙටි අප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ. ඒ කොල්ලෝ ගෙලින් හැබැයි මේ අපි දැන් වෙලාව කීයද ඔය? දැන් වෙලාව හරියට දවස් 12යි. 12යි නේ. ඔව්. 12ට හිටු 11යි 45ට වගේ. අපි දැන් නිමින් ඉදිරියට සේන්දු වෙනවා. අපේ ගමනාන්තය කරා අද දවසේ හිමාවන කුඩා කැපිලිත් දේවාලය කරා පෑන් පහසු වීම සඳහා ඒ වගේම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ දැන් මේ තියෙන්නේ දැන් අපි ඒ වෙලේ පහු කරන් ආවා කලපුවන්නේ. ඔව්. කලපුව පහු කරන් ඇවිල්ලා මේත් ඒ වගේම පොඩි වතුර වලක්. මේක දැන් නම් පායලා තියෙන්නේ මේක වහින දවස්වල මේක පිරෙන්න වතුර දානවා. අපි හවස් වෙන කලින් ඉක්මනට මේ වතුර තියෙන පාරවල් ටික ක්‍රොස් කරන්න ඕනේ. මොකද හවසට මේවට එනවා වතුර පොඩ්ඩක්. අතන ඉන්නවා අපේ සොයිසා ඉන්නවා. දෙවනි වර නඩේ කෙනෙක්. මේ ඉන්නේ අපේ නඩේ පුරා නවත් අත්සර. අර අපේ මල්ලි යනවා ඉස්සරහින්. යා නඩේ පුරාගේ දෙක අපිට පරිස්සම් වෙලා වෙන්න කියලා කට ගන්න උන්නේ නැහැ. අර අපේ නඩේ අනිත් එක්කෙනා කිඹුල බලනවා. රොන්න බලන්න. ඔයගලන්ට පේනේද දන්නේ? අර අතන අන්න අර හරි ඉන්නවා කිඹුලේ. එතන එකයි. අන්න අර යුර ගාව. මෙතන එකයි. මෙතන එකයි. 3යි. මේවට ඉතින් බහින්න එපා කියලා කියන්නේ දන්නේ නැතුව ඒකයි. කට්ටිය ඇවිල්ලා මේ දෙමළ මිනිස්සු අපි සිංහල කට්ටිය ඔක්කොම මේ නොදැනත් ඉතින් වතුර ගන්න නාන්න කියලා බහින්න හදනවා. කියන්න තියෙන ඉතින් එහෙම කරන්න එපා. ඔයගොල්ලන්ගේම තමයි ජීවිත අනතුරේ ඉතින් බොරුවට. අරෝහරා ගෝවින්දා කුලගොත් නොසොයා ඉන්නයි හදේ නොදල් වාගිනිදල් ලිප්පේම ගිනි අබුලන්යයි කෙතේ කමතේ මති නොබේ මදුක් ගුරු වෙන්නයි කඳ සුරිඳුනි මෙතේ බලෙන් සොබාදහම සුරකින්නයි අරෝහරා 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 මැණික්කගෙන් පැන් සනහා රන්දෙ වලට වඩින දෙවිඳු ලෝ සතහට සෙත සලසා කැපිලිත්තට වඩින දෙවිඳු මයුරා පිට වාහනයෙන් සක්වල සැරිසරන දෙවිඳු නොහොත් නගා වැඳ පල්ලා සොබාදහමේ අපේ දෙවිඳු නොහොත් නගා මිනිහට තද වෙලා ඉන්නේ. ඊයට තද වෙලා ඉන්නේ බලපංගෝ නඩේ පුරත් නෑ ආවේ. අපි දැන් අද දවසේ පළවෙනි නවතැන්පල වන කුඩා කැබිලිත්ත නවතැන්පලට ආසන්නයේ ඉන්න කිලෝමීටර් 2ක් විතර වෙන මෙතන වල තියෙන්නේ. මේක පක්ෂිතොරතුරු මධ්‍යස්ථානය කියලා කියන්නේ මේක තමයි අපිට කුඩා කැබිලිත්ත අපේ නවතැන් භූමියට යන්න තියෙන ළඟම ලොකේෂන් එක.
අපිට දුර ඩිස්ටන්ස් එක මැන ගන්න පුළුවන් ළඟම කී පොයින්ට් එක තමයි මේක. අන්න අර ඉසව්වට කිලෝමීටර් 2ක් 3ක් වගේ ගියාම අද දවසේ අපි පළවෙනි නවතැන්පළ හම්බ වෙනවා. මේ දේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ කුමන බර්ඩ් වී පොයින්ට් එකට කොහමද කුමන කැලේ පේන්නේ කියලා. මොකද view එක. දැන් අපි අපේ පළවෙනි නවතැන්පළට කිට්ටු වෙලා ඉන්නේ. ඔයගලන්ට පේන ඇති අතන මේ මුවරැලක් ඉන්නවා. 1 2 3 4යි අතන දෙන්නෙක් ඉන්නවා. අන්න අතන. වාත්තන එකට බිස්කට් ගන්න. බොහොම ස්තුතියි. මෙයාගේ මහන්සි ගමනක් ඇවිල්ලා මෙයාගේ ටිකක් තියෙනකොට බිස්කට් එකක දින සතුට කියලා නිමා කරන්න මෙහෙම ඉතින් කලින් ගියාට මේව නෑ. විඩාවර දවසක අවසානයේ මෙයාගේ වතුර මේක බැහැගෙන ඉන්නවා කියන්නේ. මේ කොටේ උන්න මෙයාට එන්න එපා කියලා දෙන්න. තිනුර හදද්දක වර. කවුද කොටේ? මේ ඉන්නේ මුත් තමයි පරක්කුටි. වන්නේ මේ කලින් ගෑවිලා නාවන්න නැත්තේ දුවා. බාම්බ උඹ වෙනුවෙන් කතා කරේලා. බාම්බ වෙනුවෙන් කතා කරේ. රාත්‍රියක් අපි දැන් ඉන්නේ කුඩා කැබලිත්. එක්කම කියන්න ඕනේ අපේ අද රාත්‍රී ආහාරය මේ මඤ්ඤොක්කා. මඤ්ඤොක්ක කන්න නැතිව ඉන්නවා මෙතන ඒකයි අපි ඉන්නවා මෙතන. ඔක්කොම ඉන්නවා ඉතින් මේ අපි දැන් මේ මඤ්ඤොක්කේ හදලා ඉවර ළඟයිනේ. ඔව් සෑහෙන ළඟ. ළඟයි කන්න තමයි තියෙන්නේ. තාම සම්බලවත් නැහැ. ඔව් පරීක්ෂාකාරී මේ කීප දෙනෙක්ගේ මේ ගමන නිසා අපිට පරක් වුණා මාර්ගයේ. ඕ තොපි බුදියගෙන මුරිය ගත්තා. ඒකයි ගස් ගන්නලයි. වා බොරු කියන්න එපා. ඉසුසු ලොරියක රෝදයක් ගැලෙව්වා. මේ අයිනෝ බලපන් ගියම් පූර්ණ මගේ විතර බොරු කියන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි අපේ පළවෙනි දවසේ නිමා කළා. අපේ රාත්‍රී ආහාර වේලත් අරගෙන ඒත් එක්කම අපි දැන් එළියට ඇවිල්ලා ඔයගොල්ලන්ට කියන්න හදන්නේ මෙතන කොහොමද මිනිස්සු නැතිලා ඉන්නේ කියලා. ඒත් එක්කම අපිට පුළුවන් වුණා මේ කුඩා කැබලිත්තේ රාත්‍රී පූජාවටත් සහභාගී වෙන්න. ඔන්න ඔය විදිහට තමයි කුඩා කැබලිත්තේ රාත්‍රී දෙවියන් උදෙසා පූජා පවත්වන්නේ. ඒකත් බලලා අපි එන ඊළඟ වීඩියෝ එකේදී අපේ දෙවෙනි දවසේ හම්බ වෙනවා. සුබ රාත්‍රියක් හැමෝටම.